මියගිය ඊයේ දවස ගැනත් නූපන් හෙට දවස ගැනත් හිත හිත ඉන්නවට වඩා ගත කරන මේ දවස සුන්දරව ගත කරන්න පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද? අලුත් විදිහට හිතන්න, වෙනස් විදිහට දකින්න. රුහුණ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමය සංවිධානය කරන නවනිත් වැඩසටහන ගැන තමයි අපි මේ ඉඩකඩේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. චිත්‍ර, පෝස්ටර්, කෙටි වීඩියෝ, කාව්‍ය සහ කෙටි කතා නිර්මාණ තරගයක් විදිහට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. විවෘතාංශයෙන්, පාසල් අංශයෙන් සහ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මේ තරග ඉසව් වෙනුවෙන් සහභාගී වෙන්නත් අවස්ථාව තියෙනවා. ඒ ගැන කතා බහ කරන්න අපි බොහොම ගෞරවයෙන් මෙදිරියට ආරාධනා කළා. රුහුණ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමයේ ලේකම් කොළඹ උසස් තාක්ෂණික ආයතනයේ හිටපු අධ්‍යක්ෂ පී.ජී. ලාල් ශාන්ත මහතාට, එවැගේම රුහුණ විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමයේ කාරක සභික පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පරිපාලන නීතිඥ දන්තා ශාමා ප්‍රනාන්දු මහත්මියට බොහොම ගෞරවයෙන් ඔබ දෙදෙනාම වැඩසටහනට ආයුබෝවන් කියලා පිළිගන්නවා. මුලින්ම අපි පී.ජී. ලාල් ශාන්ත මහත්මයාගෙන් දැනගමු රුහුණ විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමය ගැන පුංචි පැහැදිලි කිරීමක්. ඇත්තටම නිරෝෂන් රුහුණ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් ගොඩක් ඉන්නවා. ඉතින් ඒ ආදි විද්‍යාර්ථීන් අපි 88 විශ්වවිද්‍යාල ආරම්භ කරාට පස්සේ ලංකාව පුරාම විසිරි පැතිරලා හිටියා. ඒ ඉන්නකොට එක එක ප්‍රදේශවල ඔවුන්ගේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගම් පිහිටවල තිබුණා. ඉතින් අපි 2014 කොළඹ කියලා කියන්නේ විශේෂිත ප්‍රදේශයක්. එමුද කොළඹ අපට තියෙනවා ගම්පහ, කළුතර, ඒ වගේ ලොකු බල ප්‍රදේශයක් තියෙන හින්දා අපි අන්තිමට තීරණය කරා කොළඹ සංගමයක් පිහිටුවොත් හොඳයි කියලා. ඒ අනුව අපි රුහුණ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමය 2014 දී ආරම්භ කරා. ඒ ඔස්සේ ආරම්භයේ සිට මේ දක්වා විවිධ වැඩසටහන් විශ්වවිද්‍යාලයට, ඒ වගේම සමාජයට බොහෝ දේවල් කරලා තියෙනවා නේද? හොඳයි, ශාම මහත්මිය මට කියන්නකෝ දැන් අලුතින් සිතමු, වෙනස් ලෙස දකිමු. නවනිත් වැඩසටහන. මොකද්ද මේ වැඩසටහන? අපේ තේමාවම අලුතින් සිතමු. ඒ කියන්නේ මෙච්චර කල් අපි හැම දෙයක්ම හිතන්නේ ඉස්සෙල්ලා දැකලා අපි ඒ ගැන හිතනවා. අපි කිව්වේ අලුතින් හිතලා වෙනස් ලෙස දකිමු කියලා. හේතුව තමයි අපි අදහස් කරේ අපි දැන් මෙච්චර කාලයකට අපි නිදහස ලැබපු කාලේ ඉඳන්ම අපි දේවල් දැකලා තියෙන. ඒවා සේරම අපේ ජීන්ස් වලින් එහෙම අපිට ඇවිල්ලා තියෙන. එතකොට අපි දැකපු දේවල් තියෙනවා. දැකපු දේවල් වලින් තමයි අපි මොනවා හරි හිතන්නේ. අපි හිතුවා අපි මේ දැකපු දේවල් දැනට තියෙන නිසා ඒ වගේ අපි අලුතින් හිතමු කියලා ඒ ගැන. අලුතින් හිතලා වෙනස් ලෙස දකිමු කියන තේමාව තමයි අපි නවනෙත් වැඩසටහනට දැම්මේ. එතකොට නවනෙත් වැඩසටහන ගැන කතා කරොත් අපි හිතුවේ අපි ඇත්තටම කලින්ම අපි අපේ ආදි විද්‍යාර්ථීන්ගේ වාර්ෂික මහා සම්මේලනයේදී මේ යෝජනාවක් ගෙනාවා අපේ උදේකාන්ත මහත්මයා. එයා කිව්වෙන්දගෙන අපි දැන් සමාජයේ අපි ආදි විද්‍යාර්ථීන් වෙන අපි නිදහස් අධ්‍යාපනයෙන් මෙතනට ඇවිල්ලා ඉන්නවා. අපි හැමෝම අපි සමාජයේ පොඩ් මේ වෙනකොට යම් වෙනසක් දකිනවා අපි. එතකොට අපිට අපෙන් යම් දෙයක් කරන්න පුළුවන්ද කියන එක අපි යම් දෙයක් කරමු කියන යෝජනාව ගෙනාවා. ඒ අනුව අපි ඒ යෝජනාව තමයි අපි ඊට පස්සේ සභා සම්මත කරලා අපි කට්ටිය වල ස්වේච්ඡාවෙන් කට්ටිය උදේකාන්ත සහෝදරි මහත්මයා වට එකතු වෙලා අපි පොතක් බාර දුන්න රජයට. ඒක තමයි අලුතින් තියෙනවා අලුතින් සිතමු, වෙනස් ලෙස දකිමු නේද? ජනහිතකාමී යහපත් ශ්‍රී ලාංකීය සමාජයක් උදෙසා මාර්ගෝපදේශන යෝජනා පොත. හොඳයි, මගේ අතෙත් ඒක තියෙනවා. ඔබටත් බලන්න පුළුවන්. ඔව්. ඒකෙදී අපි ඒ යෝජනා ටික ඒක ගැන අපි කතා කරොත් අපි ඒකේ යෝජනා රජයට බාර දුන්නා. අපි හිතනවා ඒ වගේ යෝජනා වලින් ඒගොල්ල රජය යම් දෙයක් ඒ යෝජනාවලින් යම් දෙයක් රැගෙන මේක ඉදිරියට ගෙන යාවි කියන බලාපොරොත්තු අපිට තිබ්බා. අපි ওই පොතේ අන්තිමට ලිව්වා අන්තිම ඡේදය. අපි මේ දැන් අපි මේක ලියනකොට පොත අපිට හිතුනේ හැම දෙයකම මූලිකම අඩිතාලම් වෙන්නේ මේ ආකල්ප කියන එක හැම දෙයකටම බලපානවා කියලා. හැම දෙයක් වෙනවා. ඒ හින්දා අපි හිතුවා ඕකේ අපි අන්තිමට ලිව්වා නවනෙත් කියලා අපි මොකද මේ ආකල්ප වෙනස් කරන්න එකපාරටම කරන්න බැරි දෙයක් නේ. එතකොට මේක හිතවන්න යම් ක්‍රමයක් එක ස්ට්‍රැටජි එක උපක්‍රමයක් විදියට අපි මේ තරඟයක් තියමු කියන යෝජනාව. ආවයිලා අපි පොතට දැම්ම ඒක අපි නවනෙත් නමින් තරඟයක් පවත්වනවා කියලා.
ඒ විදිහට තමයි තරගයක් සංවිධානය වෙන්නේ නේද? හොඳයි. දැන් ශාම මහත්මිය මතක් කළා වගේම මිනිස්සු හිතන්න කම්මැලි වෙලා තියෙනවනේ ලාල් මහත්මයා. මට කියන්නකෝ දැන් මේ ඔස්සේ මේ වැඩසටහනින් ලැබෙන ඒ වටිනාකම සහ මේ වැඩසටහනේ තියෙන අරමුණ කොහොමද අපිට විස්තර කරන්න පුළුවන්? ඔය ඇත්තටම අරමුණ කිව්වොත් දැන් මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ තමයි අපි අර මේ ඉදිරිපත් කර පොතේ තියෙන කරුණු 4ක් අපි මූලික වශයෙන් ගත්තා. ඒ කියන්නේ පළවෙනි එක තමයි රටේ තියෙන පොදු ප්‍රශ්න 3ක් අපි සාකච්ඡා කරා මේ පොතේ. ඒකේ තියෙනවා අපි අධ්‍යාපනය සාකච්ඡා කරලා තියෙනවා, පොදු ප්‍රවාහනය සාකච්ඡා කරලා තියෙනවා. අනිත් එක තමයි මේ පුද්ගලික සහ මේ රාජ්‍ය ආයතනවල තියෙන මේ කලබල රාජ්‍ය සේවා විධිමත් කිරීම ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ අපි මොන දේ කරත් අපිට මේ ආකල්පවල වෙනසමයක් ඇති නොකර රට ඉදිරියට අරගෙන යන්න අමාරුයි. ඉතින් අතන මේක ලොකු පුළුල් පරාසයක් තුළ පැතිරලා තියෙන දෙයක්. ඒ මොකද ආකල්ප වෙනස් කරනවා කියන එක ටිකක් කරන්න අපහසු දෙයක්. ඒ මොකද අපේ දැන් ඇඟට අර දන්තක වගේ ඇඟට බැසගෙන තියෙන දෙයක්. නමුත් මම හිතන්නේ අපි උනන්දු වුණොත් අපිට ওই ආකල්ප වෙනස් කිරීම රෝචන් කරන්න පුළුවන්. දැන් මට පොඩ්ඩක් අතර මතක් වෙනවා මේ ලංකාව පුරාම බැසගෙන තිවිච්ච ලොකු මේ ව්‍යසනයක් වගේ තියච්ච දෙයක් නේ මේ දුම්පානය කියන එක බලන්න. දැන් දුම්පානය කියන එක ඒ කාලේ අපිට හරි ප්‍රශ්නයක් වෙලා තියුනේ නේ. ලංකාව පුරාම පැතිරලා තුණා. හැම ගෙදරම දුම්පානය කරනවා. මොන හරි උත්සවයක් තියෙනකොට දුම්පානය කරනවා ඕක. නමුත් ඒක අපි යම්කිසි ක්‍රමවේදයකට අනුගමනය කළා දැන් දුම්පානය කරන කෙනෙක් බොහොම දකින්නත් හරි අඩුයි. ඒක අපිට ආකල්ප නැති කරන්න පුළුවන්. හැබැයි අපි ඒක හරි විදියට යොමු කරන්න ඕන. ඒක ආකල්ප වෙනස් කරන්න නම් අපි එක සැරේටම ඕක නවත්තන්න බෑ. නීති ගෙනල්ලා කරන්නත් බෑ. ඒක ආකල්ප වෙනස් කරන්න අපි යම්කිසි මොන හරි බලපෑම් කරන්න ඕන. ඊළඟට ඒකට වෙන වෙන මාධ්‍ය යොදා ගන්න ඕන. ඊළඟට ඒකට තව ආදේශක යොදන්න ඕන. දැන් අපි දන්නවා හොටෙල් එකට ගියත් අපි දන්නවා දුම්පානය කරන්න ඕන අයට වෙනම ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා. දැන් ඉස්සර අපිට බස් එක යන්න බෑ, දුම්රිය කියන්න බෑ, දුම්පානය කරන්න. දැන් ඒකට අතර මොකද්ද උනේ? මිනිස්සුන්ට කිව්වනේ දුම් බොන්න මෝඩයි කියලා. අර ඒ වගේ ලේබල් වදිනකොට මිනිස්සු ටිකක් අදිමදි කරනවා. ඔව් මේ කොහෙන් හෝ යම් ආරම්භයක් අරගෙන මේ මඟ පෙන්වීම හරියාකාරව ලබා දුන්නොත් අපිට මේක වෙනස් කරන්න බැරි නැහැ නේද? හොඳයි. ශම මහත්මිය මට කියන්නකෝ කොහොමද මේ තරඟ කටයුතු සංවිධානය කරලා තියෙන්නේ? ඒ කටයුතු කොහොමද පැවැත්වෙන්නේ? තරඟය අපි ප්‍රධාන කාණ්ඩ 3කින් පැවැත්වෙනවා. විවෘත, පාසල් සහ ආබාධිත. මේකේ අපේ තරඟයේ විශේෂිත තත්ත්වයක් තමයි මේ ආබාධිත ප්‍රජාව. ඒගොල්ලෝ අපේ රටේ අපි ටික ඉන්න පුරවැසියන් ඒගොල්ලෝ සම්බන්ධ කර ගැනීම අපේ අපි හිතනවා අපි සාමාන්‍යයෙන් මගේ දැනුමේ විදිහට මම දැකලා නැහැ ඔය මේ විවෘත තරඟ වලට ආබාධිත අයව සම්බන්ධ කරගන්නවා. ඒගොල්ලන්ට වෙනම තරඟ තියෙනවා සංස්කෘතික අමාත්‍යාංශයෙන්. නමුත් අපි හිතුවා මේ විවෘත තරඟෙට ඒගොල්ලව ගන්න ඕන කියලා. එතකොට ආබාධිත අයටත් තියෙනවා. ඊට පස්සේ අපි ආබාධිත අපේ තරඟ ඉසව් 7ක් තියෙනවා මේකේ. ඒක චිත්‍ර පෝස්ටර්, ඊට පස්සේ කෙටි වීඩියෝ, ඊට පස්සේ කාව්‍ය සහ කෙටි කතා කියලා. එතකොට මේ ආබාධිත අයට අපි දුන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය කතන. ආබාධිත අයට කෙටි ඒගොල්ලන්ට චිත්‍ර අඳින්න අපි හිතුවා අපහසු වෙයි කියලා. ඉතින් කෙටි කතා සහ කාව්‍ය නිසඳස් දෙන්න කිව්වා. අපි ඒගොල්ලන්ට තරඟ 4ක් විවෘත කරා. ඒකත් විශේෂිතයි මම හිතන්නේ. අරකට වඩා තරඟ 4ක් කියන්නේ භාෂා දෙකෙන්ම සිංහල සහ දෙමළ වශයෙන් භාෂා දෙකෙන්ම තරඟ 4ක් විවෘත කරලා තියෙනවා ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ලන්ට සහභාගී. ඒගොල්ලෝ අනිත් කැමති නම් විවෘත එකටත් ඒගොල්ලන්ට දාන්න පුළුවන්. ඒකේ කිසි බාධාවක් නැහැ. ඒ වගේම වීඩියෝ එක බැලුවොත් එහෙම වීඩියෝ එකක් කියන එකත් අනි පුද්ගලයෙකුටත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමූහිකවත් කරන අවස්ථා තියෙනවා. අපි එතකොට සාමූහික එකත් බාර ගන්නවා. එතකොට අපිට හැබැයි අර එවන එක්කෙනාට තමයි වගකීම දෙන්නේ. අපි යාට තමයි ත්‍යාග මුදල ලබා දෙන්නේ. එතකොට යාගේ කණ්ඩායමට යා එක ඒ සුදුසු විදියට කටයුතු කරගන්න වෙනවා. කියන්නේ සාමූහික වීඩියෝත් අපි බාර ගන්නවා. හොඳයි. දැන් ත්‍යාග මුදල ගැන මතක් කරපු නිසාම කෙනෙක් කැමැත්තෙන් ඇති දැන් මේ තරඟ වලින් ජයග්‍රහණය කරාම ලැබෙන ත්‍යාග මුදල කොහොමද කියලා. ඒ ත්‍යාග මුදල කීයද කියලා අපි කියනවා මේ වෙලාව හොඳම වෙලාව බලලා. හොඳයි. මට කියන්නකෝ ලාල් මහත්මයා දැන් ත්‍යාග මුදල මේ තරඟ වලින් ජයග්‍රහණය කරන ජයග්‍රාහකවන්ට ලැබෙන ත්‍යාග මුදල කොහොමද මූල්‍යමය ත්‍යාගද දෙන්නේ? කොහොමද ඒ කටයුතු සංවිධානය කළේ? අපි මූල්‍යමය ත්‍යාග තමයි දෙන්නේ. ඇත්තට මෙතන ත්‍යාග තියෙනවා සියල්ලම ගත්තොත් 61ක් තියෙනවා ත්‍යාගය. ඒ කියන්නේ අපේ තරඟ අවස්ථා 4ක් තියෙන කාණ්ඩ. ඒතකොට පළවෙනි ත්‍යාග තියෙනවා 7ක්, දෙවෙනි ත්‍යාග තියෙනවා 7ක්, තුන්වෙනි ත්‍යාග තියෙනවා 7ක්, සැනදිලි ත්‍යාග තියෙනවා 40ක්. ඒකෙදි විවෘත චිත්‍ර තරඟයේ පළවෙනි ත්‍යාගය අපි රුපියල් 40000ක් ගෙවනවා.
ලොකු මුදලක් ඇතරම. ඊළඟට දෙවන ත්‍යාගයට 25000ක් තියෙනවා, තුන්වෙනි ත්‍යාගයට 15000ක් තියෙනවා, කුසලතා ත්‍යාග 5ක් තියෙනවා 10000 ගානේ. ඒතර ඒක තියෙනවා චිත්‍ර තරගයටත් තියෙනවා, ඒ වගේම කෙටි වීඩියෝ පටි තරගයටත් ඒ ත්‍යාගය ඒ විදිහටම තියෙනවා. ඊළඟට අර පාසල් සිසුන් සඳහා තියෙන ත්‍යාග වලට ඒකයි ඊළඟට ආබාධිත අයට තියෙන තරග වලට පළවෙනි ත්‍යාගය 25000යි, දෙවන ත්‍යාගය 15000යි, තෙවන ත්‍යාගය 10000යි, සැනලිසි ත්‍යාගය තියෙනවා රුපියල් 5000 ගානේ. ඒකෙදි අපි පාසල් සිසුන්ට විශේෂයක් කරලා තියෙනවා. මොකද අපිට අවශ්‍යයි මේක පාසල් සිසුන් අතරත් මේව කරන්නේ. මොකද ඒගොල්ලෝ තමයි රටේ අනාගතය. ඔවුන්ට මේක අපි දෙන්න. ඒකෙන්ද අපි ඔවුන්ට සැනලිසි ත්‍යාගي 10ක් වැඩිපුර යොදවලා තියෙනවා. හොඳයි. ඒ ඔස්සේ තමන්ගේ අර හිතන විදිය වෙනස් කරලා අලුත් විදියට හිතන ගමන් ඒකට වටිනාකමක් මූල්‍යමය ත්‍යාගයක් විදිහටත් ඒ කටයුතු සූදානම් කරලා තියෙන ඔබට ලබා දෙන්න. මම කැමති කෙනෙක් කැමැත්තෙන් ඇති මේ තරඟයට කොහොමද ඉදිරිපත් වෙන්නේ කියන කාරණාව දැනගන්න. කොහොමද ඉදිරිපත් වෙන්න අවස්ථාව තියෙන්නේ? වැඩි විස්තර දැනගන්නව නම් කොහොමද අවස්ථාව තියෙන්නේ? ඔව් අපේ තියෙනවා නවනෙත් පේජ් එකක්, FB පේජ් එකක් තියෙනවා. ඒ නවනෙත් FB පේජ් එකෙන් දැනගන්නත් පුළුවන්. ඊට අමතරව Tamanට අවශ්‍ය නිර්මාණ ඉවනවා නම් මම ලිපිනය කියන්නම්. රුණු විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය 607/20 පිටිපන නගරය හෝමගම. ඒ ලිපිනයට එවන්න පුළුවන්. ඊට අමතරව අපේ ඊමේල් ලිපිනයක් තියෙනවා. ඒ ලිපිනය තමයි ruhumnicmb@gmail.com. ඊට අමතරව අපේ WhatsApp අංකයක් තියෙනවා. ඒ WhatsApp අංකයට එවන්න පුළුවන්. ඒ WhatsApp අංකය තමයි 077 300යි 3928. හොඳයි. ඒ ඔස්සේ සම්බන්ධ වෙන්න වැඩිදුරටත් තොරතුරු දැනගන්න අවස්ථාව තියෙනවා. අවසාන විනාඩියේදී ඔබතුමාට පුළුවන් මේ වැඩසටහන වෙනුවෙන් දායකුණු පිරිසට ස්තුති කරන්න මතක් කරන්න. ඇත්ත වශයෙන්ම මේ වැඩසටහනට අපි ගත්තොත් එහෙම ආරම්භයේ ඉඳලම විශාල පිරිසක් අපි පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් මේක ආරම්භයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ පොත නිර්මාණය කිරීමට අපිට ගොඩක් අය දායක වුණා. ඉතින් ඒ දායක වෙච්ච අයට මුලින්ම අපි ස්තුතිවන්ත වෙනවා. ඊළඟ මෙතන ලොකු ත්‍යාග මුදලක් අපිට වෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපිත් ඒකට කිසිම කෙනෙක්ගෙන් අපි මේ ස්පොන්සර් කරේ නැහැ. නමුත් අපේ ඉන්න ආදි විද්‍යාර්ථීන් ඒ වගේ අනෙක් හිතවතුන් ආදි විද්‍යාර්ථී නොවන අයත් මේක දැකලා අපිට ආධාර දැන්ට කරලා තියෙනවා. දැන් ඒ ආධාර අපිට ලැබෙමින් පවතිනවා. ඉතින් ඊට අමතරව අනෙක් මේ පිටිපස්සේ ඉන්න සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේක ලොකු පුළුල් ව්‍යාපෘතියක්. මේකට සියලු දෙනාම දායකත්වය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මාධ්‍ය ආයතන ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වගේම විශේෂ ස්තුතියක් කරන්න ඕන. කවදත් කාලින දේවල් ඒ සමාජගත කරන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට විශේෂ ස්තුතියක් කරනවා. මේ අවස්ථාවේදී මේ අවස්ථාව අපිට ලබා දීම සම්බන්ධව. හොඳයි. නවනෙත් වැඩසටහන ඔස්සේ නව මානයකට ඔබ සියලු දෙනා රැගෙන යන්න රුණ විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමයට ශක්තිය ලැබෙන්නට කියලා රූපවාහිනී මහගෙදරින් අපේ සුවපැතුම් එකතු කරනවා. අද දවසේදී අපිත් එක්ක කතා බහට එකතු වුණු රුණ විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමයේ ලේකම් කොළඹ උසස් තාක්ෂණික ආයතනයේ හිටපු අධ්‍යක්ෂ පී.ජී. ලාල් ශාන්ත මහත්මයාට වගේම රුහුණ විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමයේ කාර්යක සභික පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පරිපාලන නීතිඥ දන්තා ශාමා ප්‍රනන්දු මහත්මියටත් දෙවෙනි ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා බදාදා පිනිවියෙන් සමුදෙනවා. ඒත් සමගින් අපි ඔබට ආරාධනා කරනවා බදාදා පිනිවියනත් එක්කම රැඳෙන්න කියලා.